සරණී ස්ටයිරි YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ගැඹුරු හිතක්, ශක්තිමත් ආත්මයක්, රහස් බලයක් තියෙන වෘශ්චික ලග්නෙන් උපන් ඔබ ගැනයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. 2026 කියන්නේ ඔයාලට සාමාන්‍ය අවුරුද්දක් නෙමෙයි. ඔයාලගේ ජීවිතේ හැරවෙන අවුරුද්දක්. ශක්තිමත් turning point එකක්. 2026 වෘශ්චික ලග්නයට කියන්නේ ට්‍රාන්ස්ෆෝමේෂන් year එකක්. පරණ version එක අයින් කරලා අලුත් version එකක් උපදින අවුරුද්දක්. ඔයාගේ හිත, සම්බන්ධතා, ජීවිතේ තීරණ, අනාගත plan සම්පූර්ණයෙන්ම වෙනස් වෙන කාලයක්. 2026 දී වෘශ්චික ලග්නයට ආදරය කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. ඔයාලගේ තියෙන නොගැලපෙන සම්බන්ධතා ඉවර වෙලා ඔයාලට ඇත්තම ආදරයක් පටන් ගන්න අවුරුද්දක් තමයි මේ 2026 කියලා කියන්නේ. ඒ වගේම ඔයාලට අහම්බෙන් deep connection එකක් තියෙන relationship එකකට යන්න පුළුවන්. relationship වල ඉන්න අයට marriage decision, එතකොට serious future planning වලට යන්න පුළුවන්. ඔයාලගේ කරියර් එකයි මනි ගැන කතා කරොත් 2026 කියන්නේ ඔයාලගේ ජොබ් චේන්ජ් වෙන, ප්‍රොමෝෂන් වැඩි වෙන, ඔයා බිස්නස් කරනවා නම් ඒක ග්‍රෝ වෙන, ඔයාලට වෙන රටවල් වලට ඔපචුනිටි හම්බ වෙන අවුරුද්දක්. ඒ වගේම මනි සයිඩ් එකෙන් ඔයාට අහම්බෙන් ලැබෙන ඔපචුනිටිස් වලින් ඔයාට ඉන්කම් සෝස් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම 2026 අවුරුද්ද වෘශ්චික ලග්නයට ආධ්‍යාත්මික වශයෙන් පිබිදීමක් ගෙනෙන අවුරුද්දක්. ඔයා සයිලන්ස් එක වැලියු කරනවා, එනර්ජි ප්‍රොටෙක්ට් කරනවා, ඒ වගේම විශේෂ සහිත මිනිස්සු අයින් කරනවා. ඉනර් පීස් එක හොයනවා. මේක normal growth එකක් නෙමෙයි, soul evolution එකක්. මේ ලකුණු තුන ඔයා 2026 දී දැක්කොත් තේරුම් ගන්න ඔයාගේ destiny එක activate වෙලා කියලා. අංක 1 repeating numbers. Sudden life changes. People live in your life without explanation. මේවා bad signs නෙමෙයි, alignment signs. වෘශ්චික ලග්නයෙන් උපන් ඔයාලට කියන්න තියෙන එකම එක දෙයයි. 2026 කියන්නේ ඔයාගේ fear එක නෙමෙයි, 2026 කියන්නේ ඔයාගේ power එක. Trust the process, trust the timing, trust yourself. because ඔයාට ලැබෙන්නේ ordinary future එකක් නෙමෙයි, destiny future එකක්. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.